සඳහා ඔබ කීයටද මං ලක්ෂ දෙකකට බං. තව උඩට යවපන්කෝ බං. එහෙම රාජු මේක උඩට යවන්න බෑ පුතා. මේ රේඩාරුවන්නේ මංගුමත් එමු මේකේ දඩත් ගෙවන්න බෑ. තව උඩට යවපන්කෝ බං. මේක දිහා මේ රිමෝට් එක දිහා බලා හිටපන්. උඩ බලා ඉන්න එපා. ඔව් බා. අනේ සුමේදයාගේ ගේ උඩට තරෝ බා. අල්ල පුරාගේ වල්ලි වෙනවා බා. ඕක ආවොත් නම් උඹට දෙන්න වෙනවා ඕක. ඕක ආවොත් මොකක් හරි වෙන වැඩක් කළා තමයි ගන්න. ඔන්න එනවා කියනකොට. අඩෝ මේ අපේ ගෙවල් උඩින් මිසයිලයක් ගියා බා. කෆීර් එකක් ගියා බා. මොන දැක්කද බා? ඔන්න මේ මෙතනට එනවා. අනේ බෝම්බයක්ද බා. අනේ මාව බේර ගනින් බා. උඹ හොඳටම බය වුණා නේද? හොඳ වැඩේ දොට. උඹලා මේ දැක්කද කියලා බලන්න මං කිව්වේ. අනේ අයියෝ මේ මට ඔය ඩ්‍රෝන් එක පොඩ්ඩක් දියන්කෝ බා. යවන්න. අපි මේවද යවලා නැත්තේ. අපි මේවද යවලා නැත්තේ. ඔන්න බලන්නකෝ මං යවන විදිය. මේකේ උඩට නේද අයියා? අනිත් එකෙන් පැල්ලාට. අනිත් බටන් නම් මම දන්නේ නැහැ. හරි කොහමද දැන් යවන විදිය බලන්නකෝ. ඔන්න උඩට ගියා. අල්ලර කලේට වැල්ලා දැන් සිග්නල් නැති වුණා. අයියෝ මේ සිග්නල් නැතිනේ අයියා. නික රත් පාටි යනවනේ. සිග්නල් නැති වෙලාවයි ඔක තියලා හොයන්න කලේට වැන්නේ. දැන් ඉතින් හොයන්න බල. යම. දැන් ඉතින් මේක අඩෝ ලක්ෂ දෙකක් බා. බල වැඩම්ම නම් පොඩි එකෝ. මගේ ලක්ෂ දෙක කෑවතෝ. දැන් ඉතින් හොයන්න යම. අනේ සමාවෙන්න අයියා. අනේ සමාවෙන්න මම හොයලා දෙන්නම්. ගස් උඩ හරි තිබුණොත් ඒක උඩ නැගලා හරි හොයලා දෙන්නම් අයියා. අනේ මට බලන්න එපා අයියා. අපේ අම්මා විතරයි ඉන්නේ. අයියත් ගමේ ගිහිල්ලා. දැන් ඉතින් හොයන්න යම. මේ කාලේ අద్භූත දේවල් වෙනවලු බා. අපේ තාත්තා කිව්වේ. අඩෝ මම මේ දන් කඩන්නත් වෙනවා මම එහෙම කිසිම දෙයක් දැකලා නැහැ. අවුත් හයකට වෙනවා කිසිම දෙයක් දැක්කේ නැහැ. දැන් යවන්කෝ. ගහක් උඩ දැකලා හරි හොයලා දෙන්නම් අයියා මම. යන්කෝ දැන්. ඔබ තමයි ඔක්කොම මුල.
පොඩි එකා. දැන් යමන් හිමීට. ඒ මං ඊයේත් තාම මේ වගේ වලක් දැක්කේ නෑනේ මම. මං ඊයේත් තාම මේ වගේ වලක් නම් දැක්කේ නෑ මම. මහා අద్භූත වෙන කලයක් මම මේක ඌවට අහලා නැහැ. හොඳ වැඩේ රාජ තමයි කිව්වේ. ඒ වගේ මෙන්න මූ ඩ්‍රෝන් එකක් අර රෙද්දක් කරනෝනේ පොඩි එකා. අපේ මගේ දෙවෙනි කොටස